නා බෝට් ඔපරේෂන් එකකට රෙකී මිෂන් එකක් ආපු වෙලේ තමයි මේ මෙතන දින්දුවම් එකට අහු වෙලා මේ නිලධාරීන් ජීවිතක්ෂයට පත් වෙන්නේ. එතකොට මේකේ 1992 අගෝස්තු 8 වෙනිදා. එදාම තමයි මම පළවෙනි වතාවට 10ක් අඩලා තුවාල වෙලා හොස්පිටල් එකෙන් ඩිස්චාර්ජ් කරන දවසේ. ඉතින් අවුට මට ඒවා මේ හෙලිකොප්ටර් එකක් ඇවිල්ලා පළඹ කාල්දක්ෂ මාවතේ හොස්පිටල් එක වටේ කරකිනවා. ඉතින් අපි බැලුවා මොකද්ද මේ 아무තු මේ හෙලිකොප්ටර් එකක් වෙල්ලට වැඩි ආකාරයකට මේ කරකින්නේ. ඉතින් ඒක ටිකක් වෙලා යනකොට අපි ආරංචි වුණා මේ ජෙනරල් කප්පයක් අඩුව හදිස්සියේ බිම් බෝම්බ එකකට අහු වෙලා රාලි කුඩුවේ කියලා. ඉතින් මේ පැය එකමාරක් දෙකක් යනකොට අපි දෙක ආරංචි ආවා ජෙනරල් කප්පයක් අඩුව අන්තරා වුණා කියලා. ඉතින් මේ අපේ නැෂනල් ස්ටේෂන් මේකක් අපි ඔක්කොටම යුද්ධයේ ජෙනරල් කප්පයක් අඩුව කියන නාමය ඔබක් සෙබළුන් අතරට ගිය නාමයක්. එයාගේ නාමයේ තිබුණේ මේ නායකත්වයේ අතින් ඉහළම නායකයෙක් හැටියට සැලකන මානසික හැඟීම් කියන. මේ මානසික හැඟීම් හින්දා තමයි මේ ජෙනරල් කප්පයක් අඩුව දේශල් කප්පයක් අඩුව උගා ප්‍රචලිත වුණේ අපි සෙබළුන් අතර. එයා හැම දෙයක්ම පුංචි දේවල් ඉඳලා බලන්න පටන් ගත්තා. ඉතින් සෙබළුන් අතර පමණක් නෙමෙයි සිවිල් ජනතාව අතර විශේෂයෙන්ම දමිළ ජනතාව අතර තාම ප්‍රසිද්ධ වෙච්ච හමුදා නිලධාරියෙක් කියලා කියන්න පුළුවන් ජෙනරල් කප්පයක් අඩුව. ඉතින් ඒක අපිට මේ අවස්ථාවට මේ ස්ථානයට එන්න ලැබීමත් අපි හිතනවා අපි වාසනාවක් කියලා. මොනවද තියෙනවද අහන්න පුළුවන් ඕන කෙනෙකුට? ප්‍රශ්නයක් තියෙනවද? ගිහලා බලන්න. බලලා අපි ඉක්මනට ඊට පස්සේ පිටත් වෙනවා. ඒකේ නාවික නිලධාරීන් හමුදා නිලධාරීන් පළවෙනිම ඉන්නවා. ලෙෆ්ටනන්ට් කමාන්ඩර්